මේක ඇවිල්ලා යාළුවනේ අර කලින් වීඩියෝ වල මම කිව්වා ක්ලච් එක අල්ලගෙන පල්ලම් බස්සන්න එපා කියලා. ඒ හේතුව තමයි මෙන්න මේ දේ තමයි ක්ලච් එකේ වෙන්නේ. මේ ගලවපු වෙලාවට පැහැදිලිව මේක පෙන්වන්න පුළුවන්. දැන් මේක මේ පෙන්වන්න මල්ලි. මේකට ස්ක්‍රීන් හතරක් ඇවිල්ලා මේක මෙහෙට ඇදලා අල්ලගත්තොතින් ක්ලච් එක අහුවෙලා. ඊට පස්සේ ඔයා ක්ලච් කේබලේ හරහා මේක මෙහෙම තල්ලු කරනවා. ඒකට මෙහෙම එහාට තල්ලු කරන මෙච්චර එහාට තල්ලු වෙන්නේ නැහැ. මම පෙන්නන්න තමයි එහෙම තල්ලු කරේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි පල්ලමක බස්සද්දි වේගෙන් ඔයා ක්ලච් එක අල්ල ගන්න ගියර් එකේ යන ගියර් එකේම. මෙන්න එතකොට වෙන දේ. මෙන්න මෙහෙම තමයි කරගෙන්නේ. අන්න ඒ විදිහට කරගෙනවා. එතකොට ඔයාගේ ඔයිල් ටික රවුට් වෙලා නම්, ඔයිල් අඩු නම්, ඔයිල් මේ ක්ලච් පේට් අතට වැඩ කරලා නැත්නම්, ඔයිල් එකේ ඝනකම වෙනස් නම් අනිවාර්යෙන් මෙන්න මෙහෙම කරකිනකොට මේක මාර ස්පීඩ් එකක තමයි කරගෙන්නේ ඔයාලා පල්ලමක යනකොට. එතකොට වෙන්නේ මෙන්න මේ දෙකක් අතරේ මෙන්න මේ අතරේ මේ ප්ලේට් ටික කර වෙනවා ගිනියම් වෙනවා ගිනියම් වෙලා කර වෙලා විනාශ වෙලා යනවා අන්න ඒ හින්දා තමයි ප්‍රෙෂර් ප්ලේට් ක්ලච් ප්ලේට් අර අපි පෙන්වන වීඩියෝ වල තියෙන කැපිලා වටේ ඉරිපාරක් තියෙන්නේ අන්න මේ අවස්ථාව මෙන්න මෙහෙම බස්සද්දි තමයි ඒක වෙන්නේ මෙන්න මෙහෙම මේ දේ වෙන්නේ ක්ලච් එක අල්ලගෙන බස්සද්දි නැත්තම් මේක සාමාන්‍යයෙන් ක්ලච් එක බයික් එකේ යද්දි වැඩ කරන්න යාළුවනේ මෙහෙම. මේ සෙට් එකම. ඔය සෙට් එකම තමයි කරකෙන්නේ. මුළු ක්ලච් ගෙඩියම තමයි කරකෙන්නේ. ක්ලච් එක ඇල්ලුවම මෙන්න මේ විදිහට තමයි කරකෙන්නේ. ඒ දැන් ක්ලච් එක අල්ලපු අවස්ථාවේ කරකෙන විදිය වෙන්නේ. මේක ගලවපු නිසා තමයි ලේසියෙන් පෙන්නුවේ. අපේ යාළුවන්ට අදහසක් ගන්න ක්ලච් එකක් අල්ලන් පල්ලම් බස්සන්න එපා. ගියර් එකේ නියුට්‍රල් කරලා පල්ලමක් දුර පල්ලමක් තියෙනම් බස්සන්න. මොකද බ්‍රේක් එකක් වුණත් මේ නියුට්‍රල් එකේ බයිසිකල් වාහනේ බස්සද්දී බ්‍රේක් එකක් වුණා පාගගෙන බස්සද්දි ඩිස්ප්ලේට් ගිනියම් වෙනවා. ඒ වගේ ඒ දේ තමයි වෙන්නේ ප්‍රෙෂර් ප්ලේට් ගිනියම් වෙලා අර ගොඩක් අපි කියන්නේ ක්ලච් ප්ලේට් කර වෙලා කියලා. හේතුව මේක. මොකද ඔයිල් ටික මේක අස්සට එන්න වෙලාව මදි. ඊට පස්සේ ඔයිල් එක ඝනකම ඕගොල්ලෝ පාවිච්චි කරන ඔයිල් එක ඒ ඔක්කොම මේකට බලපානවා. ඒ හින්දා බයික් එකක් නඩත්තු කරනකොට ආදරෙන් බයිසිකලයක් පදින කෙනෙක් කවදාවත් පල්ලමක නියුට්‍රල් ගහන්න මේ ක්ලච් එක අල්ලලා නියුට්‍රල් ගහන්න එපා.